ජෝජෝල්ගේ ඇනිමල් ෆාම් කියවලා තියෙනවද? කියවලා නැති වුණාට කමන්නේ. අද අපි කතා කරමු ඒ ගැන. ජෝජෝල්ගේ ඇනිමල් ෆාම් කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක්. ඔය එක ලිව්වේ 1945 අවුරුද්දේ. මේ කතාවේ කතා සාරාංශය තමයි ඇනිමල් ෆාම් එකක් තියෙනවා. මේකේ සත්තු ප්‍රමාණයක් ඉන්නවා. මේ සත්තු ඒ ඇනිමල් ෆාම් එකයි තින් මිනිස්සුන්ගේ හරියට පීඩාවටපත් වෙනවා. පස්සේ මේ සත්තු තීරණය කරනවා මේ වැඩේ හරියන්නේ නැහැ. අපි මේ මිනිස්සුන්ගේ බලයෙන් පහ කරන්න ඕන. අපි බලය අතට ගන්න ඕන. කොටින්ම ඇනිමල් ෆාම් එක තීරණය කරනවා සමාජවාදී විප්ලවයක් කරන්න. ස්නෝබෝල් සහ නැපෝලියන් කියන ඌරු දෙන්න මූලිකත්වයේ අරගෙන ඇනිමල් ෆාම් එකේ සමාජවාදී රාජ්‍යයක් හදනවා. ඒ පොත කියවගෙන යනකොට ඒ පොතේ තියෙන්නේ මේ හදපු සමාජවාදී රාජ්‍යයේ පරිහානිය ගැන. ඇත්තටම ජෝර්ජ් ඕවෙල් මේ නවකතාවට පාදක කරගෙන තියෙන 1917 වෙච්ච රුසියන් විප්ලවය. රුසියන් විප්ලවයත් 1917 ඇති වෙන්න හේතුව තමයි රුසියන් ජනතාවට මහා ප්‍රශ්න තුනක් තිබ්බා. පළවෙනි එක තමයි ඉඩම්. දෙවෙනි එක සාමය. තුන්වෙනි එක තමයි පාන්. කුසගින්නට පාන්. වී.ඒ. ලෙනින් කියන පුද්ගලයා ඇවිල්ලා කිව්වා හරියට නැපෝලියන් සහ ස්නෝබෝල් වගේම කලබල වෙන්න එපා. මම ඔබට සාමය දෙන්නම්, මම ඔබට ඉඩම් දෙන්නම්, මම ඔබට පාන් දෙන්නම්. අන්න එහෙම තමයි 1917 රුසියන් විප්ලවයත් ආරම්භ වුණේ. මේ ඇනිමල් ෆාම් එකේ කතාව ගලාගෙන යනකොට වෙන සිද්ධියක් තියෙනවා. ආරම්භයේදී මේ සමාජවාදී ආණ්ඩුවේ බලය තියෙන්නේ ප්‍රධාන නායකයෝ ටික වටේ. උදාහරණයක් විදිහට නැපෝලියන් සහ ස්නෝබෝල් අතර. හැබැයි කාලයක් යනකොට නැපෝලියන් මේ මුළු බලයම තමන්ගේ යටතට ලබා ගන්නවා. හරියට ඔහු ඒකාධිපතියෙක් බවට පත් වෙනවා. ওই සිද්ධිය වුණා 1917 රුසියන් විප්ලවයෙන් පස්සේ. අතරම විප්ලවයේ નાයකයා තමයි වී.ඒ. ලෙනින්. උන්ට සහායට හිටියා ජෝසප් ස්ටාලින්. ඒ වගේම ලියොන් ට්‍රොට්ස්කි වගේ කෙනෙකුත් ඔහුත් එක්ක හිටියා. හැබැයි කාලයක් යනකොට 1924 වගේ වෙනකොට වී.ඒ. ලෙනින් මිය යනවා. දැන් මෙතනට එනවා ඇනිමල් ෆාම් එකේ නැපෝලියන් වගේ චරිතයක්. ඔහු තමයි ජෝසප් ස්ටාලින් කියලා කියන්නේ. ජෝසප් ස්ටාලින් ඇවිල්ලා ට්‍රොට්ස්කිව පිටුවහල් කරනවා, පස්සේ ඌව ඝාතනය කරනවා. රුසියන් සමාජවාදී විප්ලවයේ සම්පූර්ණ බලය ජෝසප් ස්ටාලින් ළඟට එනවා. ඇනිමල් ෆාම් එකේ හිටපු නැපෝලියන් තමයි ඇත්ත ලෝකේ ජෝසප් ස්ටාලින් කියලා කියන්නේ. දැන් ඇනිමල් ෆාම් එකේ කතාව තවත් ගලාගෙන යනවා. මේ කතාව ගලාගෙන යනකොට මේ සමාජවාදී නායකයම නැත්නම් මේ නැපෝලියන් මුලින් කිව්ව දේවල් දැන් වෙනස් කරනවා. කමාන්ඩ්ස් වෙනස් කරනවා. ප්‍රොපගැන්ඩාස් වෙනස් කරනවා. උදාහරණයක් විදිහට ඕ සමාජවාදී විප්ලවයේ පටන් ගත්ත ගමන් ඇනිමල් ෆාම් එකේ කියනවා all animals are equal. හැම සතෙක්ම සමානයි. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ ඔහු ඒක වෙනස් කරනවා මෙන්න මේ විදිහට. all animals are equal but some are more equal than the others. ඇත්ත ලෝකේ හැම සතෙක්ම සමානයි තමයි. හැබැයි සමහර සත්තු ඉන්නවා ඔවුන් අනික් අයට වඩා සමානාත්මතාවයෙන් ඉහළයි. උත්තරීතර බව අපි කියන්නේ සුපීරියර් මයින්ඩ්සෙට් එකක් නැපෝලියන්ට එනවා. ඔය වගේම සිද්ධියක් වුණා ජෝසප් ස්ටාලින්ට. විප්ලවයෙන් පස්සේ අවුරුදු ගාණක් යනකොට ස්ටාලින් තනිකරම ඒකාධිපති බවට පත් වුණා. බොහොම සුපෝපභෝගී ජීවිතයක් ගත කරා. හැබැයි ජනතාවට ඒ සුපෝපභෝගී බව ගලාගෙන ගියේ නැහැ. ජනතාව තව දුරටත් දුක් විඳින්න පටන් ගත්තා. විශේෂම සමාජවාදී ආණ්ඩුවක් යටතේ විවෘත ආර්ථිකයක් සිද්ධ නොවන නිසා ජනතාවට සම්පත් ගලාගෙන ආවේ නැහැ. රුසියානු ජනතාව දවසින් දවස අගාධයට ගියා. දැන් මේ කතාව තවත් ඉදිරියට යනවා. මේ කතාව ඉදිරියට යනකොට මේ ස්නෝබෝල්ට මේ නැපෝලියන්ට ඉන්න ඇනිමල් ෆාම් එකේ බල්ලෝ තුන්දෙනෙක්, ඔහුගේ ආරක්ෂකයෝ තුන්දෙනෙක්. ඇනිමල් ෆාම් එකේ කවුරු හරි නැපෝලියන්ට එරෙහිව කතා කරොත් මේ බල්ලෝ තමයි ගිහිල්ලා තර්ජනය කරන්නේ. ඔහුගේ සුනක ආරක්ෂකයෝ තමයි ගිහිල්ලා තර්ජනය කරන්නේ. ස්ටාලින්ටත් ඒ වගේම කට්ටියක් හිටියා. ඔවුන්ට තමයි කියන්නේ KGB එක. නැත්නම් රුසියානු ඔත්තු සේවය. 1938 36 වගේ කාලය ඇතුළත අපි කියන එකට ග්‍රේට් ටෙරර් කියලා මහා භීෂණ යුගය. මේ භීෂණ යුගයේ 10000කට 20000කට අධික ප්‍රමාණයක් රුසියාවේ ඝාතනය වෙනවා KGB එක හරහා. හේතුව ඒ 10000 20000 ස්ටාලින්ගේ මතයට විරුද්ධව හිටපු කට්ටිය. ඇනිමල් ෆාම් කතාවේ වගේම තමයි ජෝසප් ස්ටාලිනුත් ඒ වගේම දේවල් කරලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි මේ ඇනිමල් ෆාම් කෘතිය සෝවියට් රුසියාවේ තවමත් රුසියාවේ ඒ වගේම සෝවියට් ඒ වගේම සමාජවාදී ආණ්ඩු තියෙන කිසිම රටක මුද්‍රණය කරන්න දීලා නැත්තේ. අපි කියනවා ඒක වාරණය කරලා තියෙනවා. හේතුව මේ ඇනිමල් ෆාම් පොතේ තියෙන්නේ 1917 ජෝසප් ස්ටාලින්
ව්ලාදිමිර් ලෙනින් ට්‍රොට්ස්කි වගේ කට්ටිය ආරම්භ කරපු විප්ලවය සමාජවාදී විප්ලවයේ පරිහානිය ගැන. හැබැයි මේකින් කියන්නේ නැහැ සමාජවාදී වැරදි ධනවාදී වඩා හොඳයි කියලා. මේකින් කියන්නේ සමාජවාදී ආණ්ඩුවක් විනාශ වෙන්න පුළුවන්, දූෂණය වෙන්න පුළුවන් අවස්ථාව ඇත්තරම ධනවාදී ආණ්ඩුවකටත් වඩා වැඩි. හේතුව ජනතාව එකතු වෙලා ඉන්නේ. ලෙහෙසියෙන් නොමග යන්න පුළුවන් ජනතාව මේ සමාජවාදී ආණ්ඩුවකට ඒක රාශි වෙන්න පුළුවන් නිසා. ඒ නිසා ඇනිමල් ෆාම් පොත කියවන්න මම හිතන්නේ ඉංග්‍රීසි සහ සිංහල කියන භාෂා දෙකෙන්ම තියෙන. හැබැයි ඊටත් වඩා ඇනිමල් ෆාම් ඇනිමේෂන් මූවී එක එනවා මේ අවුරුද්දේ. මම හිතන්නේ ජූනි හෝ ජූලි. පොත කියවන්න කම්මැලි නම් ඇනිමේෂන් මූවී එක හරි බලන්න. ඒක එච්චර රසවත්.